අයිබෝන් හැමෝටම සුබ නැති වුණත් හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මුළු ලංකාවාසී සියලු දෙනාටම සහ මුළු ලෝකවාසී සියලු දෙනාටම පොඩි කරුණක් කියන්න කතා කරේ. පොඩි කරුණනේ කරුණු කීපයක් තියෙනවා. අපේ මේ සමහර දේශපාලන පක්ෂ සහ ඒ වගේ සිටින මැති ඇමතිවරු මෙන්න මෙහෙම කතාවක් කියනවා. මේ වෙනකොට දැන් මේ වෙලා තියෙන ව්‍යසනයේට මොනවද කරන්නේ, මොනවද ඒ වලින් කරන වැඩපිළිවෙළවල්, ඒ වගේ ලොකු කතා ගොඩාක් කියනවා. පොඩි පොයින්ට් කීපයක් තියෙනවා මයිලා පොඩ්ඩක් මේක අහන්න. අපිට මේ වෙනකොට ඩුබායි වලින් වෙනම යානකින් වාහනය වල තියෙනවා. හරිද? මේ කවදාවත් මේ ලෝකේ උන් නැති දේවල් ගොඩාක් වෙලා තියෙනවා. ඉන්දියාව හරහා පාකිස්තානට යන්න අවසර දීලා තියෙනවා. ඉන්දියාවයි පාකිස්තානය ලං වෙලා තියෙනවා ඒ සම්බන්ධව. ඒ දෙකම මුළු ලෝකයක් දන්නවනේ යාලගේ තියෙන ගැටලුව. එතකොට මේ අපේ ලංකාවේ මේ තියෙන ව්‍යසනය නිසා ඒගොල්ලෝ මුළු දෙගොල්ලොම එකතු වෙලා තියෙනවා. මුළු ලෝකයක් try කරනවා අපේ මේ ලංකාව වැටෙන්න දෙන්න නැතුව ගොඩ දාන්න. එතකොට මේකේ මේ පුස් නාම්බු ගොඩක් තියෙනවා මේකේ. පුස් කෑලි ගොඩාක් තියෙනවා මේකේ. මන් දන්නේ මේව අයින් කරගන්න ඔයාලා උත්සාහ කරන්න. මම නම් උත්සාහ කරනවා මේ පුස් කෑලි ටික ඔක්කොම යටපත් කරලා මේ ලංකාව දියුණු කරන වැඩපිළිවෙල සහ මේ කරන යන වැඩපිළිවෙල වලට උපරිම උදව් කරන්න. හරිද? තව පොඩි කාරණා කීපයක් තියෙනවා. එතකොට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා ජපානයේ ටීම් එකක් ඇවිල්ලා තියෙනවා අපිට උදව් කරන්න. ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට ලංකාවේ කොල්ල ඇප් එකක් හදලා තියෙනවා මිනිස්සුන්ට කරදරයක් වුණා මේ ඉන්න තැන් හොයාගන්න. මේවා මේ කියන්නේ වෙන වැඩපිළිවෙල හොඳේ. එතකොට සත්තුන්ට කෑම උයන්න වෙනම කට්ටියක් ඉන්නවා. පසු වෛද්‍ය ටීම් එකක් හදලා තියෙනවා. මේ වෙන වැඩපිළිවෙල මම මේ කියන්නේ. එතකොට දකුණෙන් බෝට් ඇවිල්ලා තියෙනවා, මැෂින් ඇවිල්ලා තියෙනවා. මම දන්නේ නැහැ අර මැෂින් ඇවිල්ලා තියෙනවා. එතකොට වාහන හදන්න මිනිස්සු තමන්ගේ වියදමින් වාහන හදන්න රුපියලක්වත් අය කරන්න නැතුව ඒ කැඩිච්ච වාහන හදන්න, බෝට්ටු හදන්න, ඒ හැම දෙයකටම උදව් කරනවා මේ. කවදාවත් මේ ලංකාව උන් නැති දේවල් නෙමෙයි වෙන්නේ. ඉතිහාසයේ වැඩිම ඩොනේෂන් ප්‍රමාණය ලංකාවට හම්බෙලා තියෙනවා. තව හම්බෙනවා. තව පෙන්ඩින් තියෙනවා ගොඩක්. එතකොට තව තියෙනවා ලේ බැංකුවෙන් ඉල්ලලා තියෙනවා රුධිර ඒකක 1500ක්. හරිද? එතකොට මේ වෙනකොට ලේ බැංකුවට රුධිර ඒකක 20000 පන්නලා මේ වෙනකොට හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදියට පොඩ්ඩක් හදලා බලන්නකෝ. එතකොට මේ ඔක්කොම හම්බෙන්නේ මේ අපේ රටට. දැන් අපේ රටේ දූෂිත පාලනයක් නැති නිසා, හරියාකාරව නිසියාකාරව ඒක පාලනය කරන නිසා තමයි මේ විදිහට ලෝකෙන් අපිට උදව් කරන්නේ. අපිට මේ ඩොනේෂන් දෙන්නේ, අපිට මේ රට වටන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ. එතකොට මට මුළු ලංකාවාසී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේකේ මේ තියෙන මේ පුස් කෑලි මොනවද කියලා. හරියට තේරුම් ගන්න. දැන්වත් මේ දේශපාලන පරණ සංස්කෘතියෙන් අයින් වෙලා මේක මේ ටික ඉවර කරන්න ඕනේ. මේ ප්‍රශ්නය මේ ලංකාවේ මේ ලොකු ප්‍රශ්නයක් යන වෙලාවේ මේ වැඩේ ඉවර කරගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. මේ දේශපාලන වාසි ගන්න බොරු ටෝක් දෙන මිනිස්සුන්ව මන් දන්නේ ඔයාලා තීරණය කරන්න. ජය වේවා ලක්මෑන්ට.